හැමදාම කිරටයි මිරිසටයි මාළු හදලා පාවෙලා නේද? එහෙනම් වෙනසකටත් එක්ක මේ විදියට රස වෑහෙන මාළු ස්ටු එකක් හදාගමුද? පේනවනේ ඉතින් රස පාට. වැඩි කතා නැතුව අපි යම් මේකට මොනවද ඕන කියලා බලන්න. දැන් මේ පේන විදියට බීලුණු ගෙඩියක් කපාගෙන තක්කාලි, රම්පේ, මාළු මිරිස්, සුදු ලූණු ඒ වගේම තියෙනවා නම් කරපිංචාත් එකතු කරගන්න. මේකට ඕන මාළු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මම මේකට දැන් අරගෙන තියෙන්නේ පොතුබරි. එහෙම නැත්නම් මුහුදු කුකුල කියන මාළු වර්ගය. ඔය පේන විදියට බැදලම අරගන්න. මාළු ටික බැද ගන්න කලින් මතක ඇතුළු ලුණු ටිකක් එකතු කරලා බැද ගන්න. දැන් ඔයාලගේ ගෙදර තියෙන හට්ටියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා මුලින්ම සුදු ලූණු, රම්පේ කරපුංච ටික මේකට හොඳටම දාන්න. දාලා ඉවරලා හොඳ සුවඳ එනකන් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මේකට අර පොඩියට කපාගත්ත මාළු මිරිස් ටික එකතු කරගන්න. මාළු මිරිස් වෙනුවට ඔයාලට බෙල් පෙපර් එහෙමත් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් ওই જાතිය හැන්දක් නැති වුණා කියලා හැඳි නොගා ඉන්න එපා. හිමීට හැඳි ගා ගන්න. මේ මම මේකට කලින් ඕන වර්ගයක මාළු ගන්න පුළුවන් කිව්වට දැන් ඉතින් හාල් මැස්සෝ අරගෙන මේ වගේව හදන්න බෑ හරිද? දැන් ඕකට විශේෂම දේ තමයි අර අපි කලින් බැදගත්ත මාළු ටික මේ විදිහට එකතු කරගන්න. එහෙම එකතු කරගත්ත ගමන් දුවල ගිහිල්ලා යකාට දුම්මල ගහනවා වගේ ගම්මිරිස් ටිකක් මේ විදිහට ගහ ගන්න ඕන. ওই විදිහට දාලා අචින් ඇරින්න නැතුව හිමින් ඔකට කරලා දාගන්න. දැන් ලුණු හැඳි භාගයක් විතර එකතු කරගන්න. කලින් අපි ලුණු එකතු කරලානේ මාළු බැදගත්තේ. ඒකින්ද ලුණු වැඩි වෙන්නේ නැති වෙන්න ගානට වැඩි කරගන්න. පස්සේ ඉතින් කියන්න එපා මේකේ තියෙන විදිහටම හැදුවේ ලුණු වැඩි වුණා කියලා. දැන් අපි මේකට තක්කාලි බීලුණු ටික එහෙම එකතු කරගමු. තක්කාලි කියන්නේ මේකට අතිශයින්ම වැදගත් කොටසක්. ඒකින්ද තක්කාලි නම් මග අරින්න එපා. බීලුණුත් ඒ වගේම අනිවාර්යෙන්ම ඕන. බීලුණු මේ විදිහට කපා ගන්න නැතුව ඔයාලට ඕන නම් රවුම් විදිහට කපා ගන්නත් පුළුවන්. කමන්නේ. මේ විදිහටම කරමු. දැන් ඉතින් ওই විදිහට හොඳට කවනම් කරගෙන ටික වෙලාවක් ඉඳලා උකු පොල් කිරි ටිකක් මේකට එකතු කරගන්න ඕන. උකු පොල් කිරි පීරිසිකෝප් එකකින් එකක් විතර එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් ගෙදර තියෙන පියනක් අරගෙන මේ විදිහට වහලා විනාඩි 4ක් විතර හොඳට තම්බ ගන්න. මේකේ මාළු කලින්ම අපි බැදලා එකතු කරගත්තේ හින්දා වැඩිපුර වෙලා තැම්බෙන්න ඕනේ නැහැ. දැන් ওই පේන්නේ විනාඩි 4කට විතර පස්සේ තියෙන විදිය. දැන් ඉතින් ඔයාලා මම කියපු විදිහටම වැඩේ කරා නම් මේ විදිහේ රසම රස මාළු ස්ටූ එකක් ලැබිලා තියෙන්න ඕන. පේනවනේ ආයි රස පාට. මේකට ඉතින් සම්බ බත් ටිකක් එක්ක පොල් සම්බලක් හදාගත්තා නම් හොඳටම ඇති. මගේ වීඩියෝ බලුවට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බුත්සරණයි. මතක ඇතුව හදලා ඉවරලා මටත් කමෙන්ට් එකක් දාගෙනම යන්න.